ආයුබෝවන් හෙළදීපය හා සම්බන්ධ වුණු ඔබ සැමට අපි යම් විඩියෝවට මේ වීඩියෝ එකේ අපිට කතා කරන්න බලාපොරොත්තු වෙන වර්තමාන සමාජය තුළ මේ සංඝයා වහන්සේලාට මේ හාමුදුරුවෝ වහන්සේලාට කරන අපහාස කිරීම සම්බන්ධව සමාජ කතිකාවතක් ඇති කර ගැනීම තමයි මේ වීඩියෝ එකේ ප්‍රධාන අරමුණ. එතකොට වර්තමානය තුළ බෞද්ධ ආගම ක්‍රමයෙන් පිරිහෙනවනේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට බෞද්ධ ආගම පවතින කාලයක් තියෙනවනේ. එතකොට දැන් අපේ බෞද්ධ ආගම පිරිහෙන කාලයක් තමයි තියෙන්නේ. නමුත් ඒක පිරිහීම වේගවත් කරලා තියෙන වර්තමාන සමාජය තුළ ඒ වර්තමාන සමාජයේ ජීවත් වෙන මිනිස්සු අපි දේශපාලනීකරණය වීමත් සමග මේ දේශපාලනය තුළින් බෞද්ධ ආගමට ලොකු විනාශයක් කරනවා බෞද්ධ ආගමේ විනාශය උදෙසා. ඉතින් අපි මේ දේ ගැන මිනිසුන් විදියට දැනුවත් වෙන්න ඕන. දැන් ඔබ සමාජ මාධ්‍ය YouTube Facebook මොකක් හෝ සමාජ මාධ්‍යයකට ගියොත් ඔබට දැක් ගන්න පුළුවන් හාමුදුරුවරුන්ගේ ෆොටෝ දාලා එක හාමුදුරුවරුන්ගේ එක හාමුදුරුවෝ නමක් දෙන්නේ ගෙනෙමේ ෆොටෝ දාලා කරන අපහාස කිරීම ගාණියා කියයි නැත්නම් තව මොන හරි විවිධාකාර නොගැලපෙන වචන දාලා මේ හාමුදුරුවරුන්ට විශාල වශයෙන් අපහාස කරනවා. හාමුදුරුවෝ මොකක් හරි දෙයක් ගැන වීඩියෝ එකක් හරි මොකක් හරි දැම්මොත් ඊට යටින් කුණු හarpෙන් නොගැලපෙන වචන වලින් කියලා කමෙන්ට් දානවා. ඉතින් මේක බෞද්ධ ආගම වෙච්ච රටකට ගැලපෙන දෙයක්ද? මේ මොකද්ද මේ අපේ සමාජයට වෙලා තියෙන්නේ? ඒතර හාමුදුරුවෝ වහන්සේලා කියලා කියන්නේ රහත් කියලා නෑ, රහතුන් වහන්සේලා නෙමෙයි. එහෙම රහතුන් වහන්සේලා අපිට හොයාගන්න නෑනේ අද කාලේ. දැනුවත්ව නෑ. මොදරක් පින්නවත් දන්නේ නෑ, දැනුවත්ව නෑ. එතකොට රහත් වෙච්ච රහතුන් වහන්සේලා මම රහත් කියලා කියා යන්නේ නෑ. ඒතර ඔවුන් ඒක දැනගත්තොත් ඒක දැනෙන්නේ ඒ වහන්සේලාට දැනෙනවා. ඔවුන් යම් කිසි මට්ටමකට ඇවිල්ලා ගිහලා. ඒක පිටස්තර මිනිස්සුෙකුට අපට පේන්නේ නෑ. ඒක දැනගන්න පුළුවන් දුරේකට හරි තව කෙනෙක් තව ඒ වගේ විශාල දැනුමක් තියෙන තව රහතුන් වහන්සේගෙනුට හරි දැනගන්න පුළුවන් නම් අපට ඒක දැනගන්න විදියක් නෑ. අපි සාමාන්‍ය පුතත්ජන මිනිස්සු. ඒතර පන්සල් වල ඉන්න හාමුදුරුවෝ අපි වගේම තමයි. ඒ අපිට වඩා පොඩ්ඩක් ඉස්සරහින් ඉන්න ආගම ධර්මයේ පැත්තෙන් වුන් ඒ ආගම ධර්මයේ ඒ මාර්ගය ඔස්සේ යන හින්දා අපි ටිකක් පිටිපස්සෙන් ඉන්නවා. නමුත් අපි දෙගොල්ලම එක හා සමාන පුතත්ජන මිනිස්සු. ඒතර ඒ හාමුදුරුවරුන්ට ස්වාධීනව කටයුතු කිරීමේ අයිතියෙන් තියෙනවා. ඒතර ඒ හාමුදුරුවෝ කියන්නේ ජීවත් වෙන කාලෙම හාමුදුරුවෝ. ඒතර දේශපාලනය කියන්නේ අවුරුදු 5න් 5ට වෙනස් වෙන දෙයක්. ඒතර දේශපාලනය සම්බන්ධ කරන හාමුදුරුවරුන්ට ගැරහීම වැරදි. මොකද හාමුදුරුවරුන්ට කොහොමත් හාමුදුරුවෝ වර්තමානයේ හාමුදුරුවෝ ජීවත් වෙන්නේ අද නම් අද තියෙන රජයත් ඒ හාමුදුරුවෝ කටයුතු කරනවා. තව අවුරුදු 5කින් ඉන්නේ වෙන රජයන් ඒ හාමුදුරුවෝ ඒ අවුරුදු 5කට පස්සේ ඒ රජයත් එක්ක කටයුතු කරන්න ඕන. එතකොට හාමුදුරුවෝ වහන්සේලා දැන් මේ වර්තමානයේ හෝ අතීතයේ හෝ හිටපු රජයවල් එක්ක ඒ හාමුදුරුවෝ වහන්සේලා යම් කිසි කතිකාවතක් ඇති කරගෙන මොකක් හරි දෙයක් කරා කියලා ඒ හාමුදුරුවෝ වහන්සේලාට දේශපාලනිකව මණ්ඩ ප්‍රහාර එල්ල කිරීම වැරදි. වර්තමානයේත් එහෙමයි අනාගතයේත් එහෙමයි. හාමුදුරුවරුන්ගේ යම් කිසි වැරද්දක් තියෙනවා නම් ඒක උන්වර්පින් අනවශ්‍ය විදියට සමාජ මාධ්‍ය තුල කතිකාවතක් ඇති කරලා හාමුදුරුවරුන්ට පහර ගහන එක ඒක මඩ ගහන එක උන්වර්පින් බනින එක නෙමෙයි බෞද්ධ විදියට කරන්න. මේක විශාල වශයෙන් කෙරෙන්නේ බෞද්ධයන් අතින්. ඒකයි ප්‍රධානම ප්‍රශ්නේ. වර්තමානයේ වෙන්න අපේ රටේ තියෙන තව ප්‍රධාන ආගම කතෝලික ආගම. ඔබ බෞද්ධයෙක් විදියට දැකලා තියෙනවද පාද කෙනෙකුට කතෝලික මිනිස්සු බනිනවා? ඉස්ලාම් ආගම අදාළ මෞලවි හෝ අදාළ ඒ ප්‍රධාන පූජකවරුන්ට බනිනව දැකලා තියෙනවද? නෝනේ බෞද්ධයෙක්වත් බනිනවද? බෞද්ධ මිනිස්සු එහෙම බනින්නේ නැහැ. කතෝලික පාදස්ලාට එහෙම කතෝලික මිනිස්සු බනින්නේ නැහැ, බෞද්ධ මිනිස්සු බනින්නේ නැහැ. එතකොට හින්දු දෙවියන් වහන්සේලා දහන කට්ටියට ඒ අදාළ ජන කොට්ටාසේ එහෙම අපහාස කිරීම එහෙම මුකුත් වෙන්නේ නැහැ. හැබැයි අපේ බෞද්ධ ආගමේ සංඝයා වහන්සේලාට එක්ක දේශපාලනීය පටලවල බයිනවා. එක්ක නැත්නම් වෙන මොකක් හරි. ඇයි මේව කරන්නේ? බෞද්ධයා විසින්මයි
බෞද්ධ ආගම විනාශ කරන්නේ වර්තමානයේ තුල. දැන් කාලයක් තිස්සේ කෙරීගෙන එනවා. කෙරීගෙන ඇවිල්ලා දැන් වර්තමානයේ එනකොට ඒක විශාල වශයෙන් වෙනවා. බෞද්ධයෝ කියලා හිතාගෙන ඉන්න පිරිසක් විසින්මයි බෞද්ධ ආගමට මේ විදියට අද වර්තමානයේ වෙන්න ඔවුන් බෞද්ධලා ඉපදුනාට ඔවුන් බෞද්ධ ආගම අදහන්නේ නැති වෙන්න පුළුවන්. ඔබ බෞද්ධ ආගම අදහන්නේ නැත්නම් ඔබ කැමති දෙයක් අදාගන්න පුළුවන්. ඒ ස්වාධීන ඉතියක් තියෙනවනේ බෞද්ධ ආගම කියලා නෑනේ. මේක අනිවාර්යෙන් කරන්න අනිවාර්යෙන් පිළිපදින්න මේකෙම ඉන්න කියලා එහෙම එකක් නෑ. තමන්ට ආගම අදහන්න පුළුවන් එහෙම නැත්නම් පාඩු ඉන්න ඕන. තමන් ආගම අදහන්නේ නැහැ කියලා ඒකට ගෞරව කරන්නේ නැහැ කියලා ඒ ආගම අදහන පුද්ගලයන්ට රැක ගන්න කටයුතු කරන සංඝයා වහන්සේලාට බැන වැදීම අපහාස කිරීම අපි බෞද්ධයෝ විදියට ඒක ප්‍රතික්ෂේප කරන්න ඕනේ. ඒ වගේ මිනිස්සු ඒ වගේ සංඝයා වහන්සේලාට ගරහන අපහාස කරන මිනිස්සුන්ව අපි සමාජයෙන් ප්‍රතික්ෂේප කරන්න ඕන. මොකද ඒක අපේ බෞද්ධ ආගමට වෙන ලොකු වැරද්දක්. අනිත් ආගම් වල ඒ ආගම් වල ප්‍රධානින්ද කිසිම චෝදනාවක් එල්ල කරන්නේ නැතුව තියෙද්දි බෞද්ධ රටක් වෙච්ච බෞද්ධ ආගමට බෞද්ධයෝ හඳුරුවරු වහන්සේලාගේ යම්කිසි හඳුරුන්නත් වරදින්න පුළුවන්. යම්කිසි දේවල් වෙන්න පුළුවන්. ඒ දේවල් වුණාම ඒකට රටේ නීතියක් තියෙනවා, ක්‍රමවේදයක් තියෙනවා. සංඝයා වහන්සේලා හරහා ඒ ප්‍රශ්න විසඳීමේ ක්‍රමවේදයකුත් ඇති. එතකොට ඒ ක්‍රමවේද තියෙද්දි එහෙම ප්‍රශ්නයක් තියෙනවා ඒවට ඉදිරිපත් කරන්න. ඒවට ඉදිරිපත් කළා ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒවට ඉදිරිපත් කළා ඒ විසඳුම් ගන්න පුළුවන්. එහෙම නැතුව සමාජ මාධ්‍ය තුල ෆොටෝ හෝ වීඩියෝ දාලා ඒ හාමුදුරුවන්ගේ චරිත ඝාතනය කිරීමක් හෝ ඒ හාමුදුරුවන්ගෙන් ධර්මයට වෙන සේවයක් හෝ ඒ හාමුදුරුවන්ගේ මේ රටට වෙන සේවයට අපහාස කිරීමක් සම්බන්ධව කරනු ලබන මේ චෝදනා සහ ගැරහීම් වලට බෞද්ධයෝ විදියට අපි විරුද්ධ විය යුතුයි. බෞද්ධයෙක් නම් ඉස්සලා බෞද්ධ ආගම රැක ගන්න ඕන. බෞද්ධ ආගම රැකුණොත් මේ රට රැගෙනවා. බෞද්ධ සංඝයා වහන්සේලා ගොඩක් මේ රට වෙනුවෙන් කතා කරලා තමයි බෙදුම් ගන්නේ. දැන් රට වෙනුවෙන් සංඝයා වහන්සේලා කතා කරන්නේ නැතුව ඒතර කවුද මේ රට වෙනුවෙන් කතා කරන්නේ? මේ රටේ ආරක්ෂාවට තියෙන ප්‍රධාන කොටස් දෙකින් එකක් තමයි සංඝයා වහන්සේලා. එනතේ පූජක ප්‍රජාව. පළවෙනි කොටස රණවිරුව ආරක්ෂකයෝ, දෙවෙනි කොටස තමයි සංඝයා වහන්සේලා පූජක ප්‍රජාව. සමස්තයක් එතකොට පූජක ප්‍රජාව. අනිත් ආගම් වල ඉන්න පූජකයොත් ඇතුළත්. ඔවුන්ත් එකතු වෙන්න ඕනේ මේ රට රැක ගන්න. ප්‍රධාන වශයෙන් මේක බෞද්ධ රටක් වෙන්න බෞද්ධ සංඝයා වහන්සේලා ප්‍රධාන වශයෙන් මේ රට රැක ගන්න. ඔවුන් රටට යම් කිසි දෙයක් සිද්ධ වෙනකොට ඔවුන් පෙරට එනවා. ඒ දේ මිනිස්සුන්ට පෙන්නනවා. මෙන්න මේක මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒතුළේ රටට අවුලක් වෙනකොට ඒ දේ සංඝයා වහන්සේලා පෙරට ඇවිල්ලා පෙන්නනකොට ඒ පෙන්නන දේ ඒක වැරදිද හරිද කියලා බලන්නේ නැහැ. සමහරවිට හරි දෙයටත් බනිනවා, වැරදි දෙයටත් බනිනවා, මොකක් දැම්මත් බනිනවා. කාටවත් කමන්න ඔය ඔක්කොම මැනගෙන යනවා සමාජ මාධ්‍ය තුල. එයි මෙහෙම ව්‍යාකූල සමාජයක් දී වෙලා තියෙනවා. බෞද්ධ මිනිස්සු ක්‍රමක්‍රමයෙන් වර්තමානයේ වෙන්න මේ ආගම දහමින් ඈත් වීමේ ප්‍රවණතාවයක් තියෙනවා මේ තරුණ කොටස්. තරුණ කොටස් සමාජ මාධ්‍යයට යවසීමත් එක්ක ඔවුන් ඒකට සීමා වීමත් එක්ක ෆෝන් එකට, කම්පියුටරයට, හෝ ගේම් එකට, හෝ අනිත් දේවල් වලට සීමා වීමත් එක්ක මේ ආගමෙන් බැහැරවීමක් තියෙනවා. ඒතුළ ඔවුන් වැඩිපුර භාවිත කරන්නේ සමාජ මාධ්‍ය. සමාජ මාධ්‍ය තුලින් ඔවුන්ට ඇහැට පේන දකින්න සවන් දෙන දේවල් කොටසක් තියෙනවා. ඒතුළ ඔවුන්ට නිතරම එන්නේ හාමුදුරුවන්ට බයින් එක නම් හාමුදුරුවන්ගේ වැරදි නම් හාමුදුරුවන්ගේ එක කියලා දාලා තියෙන ලට්ටපොට්ට වැරදි ටික නම් ඒ කවුරු හරි අගොතලා දාන වැරදි නම් ඔවුන් මතයක් ගන්න හාමුදුරුවෝ වැරදි කියන දේ. ඒක ඔවුන්ට අදහසක් කියන්නේ ඔවුන් තවදුරටත් ආගමෙන් බැහැරවීම තමයි කරන්නේ. හැබැයි සමාජ මාධ්‍ය තුල විය යුත්තේ මේක නෙමෙයි. සමාජ මාධ්‍ය තුල විය යුත්තේ සමාජ මාධ්‍ය තුල තවදුරටත් අපේ ආගම ආරක්ෂා කර ගැනීමයි විය යුත්තේ. සමාජ මාධ්‍ය තුල තවදුරටත් අපේ ආගම ප්‍රචාරය කිරීමයි කළ යුත්තේ. බෞද්ධයන් විදියට මේ බෞද්ධ රාජ්‍ය තුල අපේ බෞද්ධ ආගම රැක ගන්න ඕන. අපේ බෞද්ධ ආගම මුතුන් මල්කඩක් වෙච්ච දළදාවාංශී, ශ්‍රීමා බෝධිය, රුවන්වැලිසෑය මේ වගේ ශ්‍රේෂ්ඨ උරුමයන් තියෙන රටක ජීවත් වෙන අපි කලාතුරකින් බුද්ධ දර්ශනයක් ලැබෙන මිනිස්සු කොට්ටාසයක ජීවත් වෙන අපි අවබෝධ කරගන්න නැතුව ඒ ධර්මය ඉදිරියට ගෙන යන්න පෙරදරන සංඝයා වහන්සේලාට බැනවදිනවා, අපහාස කරනවා. මෙහෙම විකෘති කොට්ටාසයක් බිහි වෙලා තියෙනවා සමාජය තුල. ඒකේ වැඩිපුරක් ඉන්නේ අන්‍යාගමික
යන්න වඩා බෞද්ධය. අන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බත් නැතත් සමාජ මාධ්‍ය තුල අපහාස කරන එක මඩ ගහන එක සම්පූර්ණ වැරදි. ඒ තුලින් වෙන්නේ ඒ සංඝයා වහන්සේගේ පෞද්ගලික ජීවිතයට යම්කිසි වැරද්දක් වෙනවා. ඒ කියන්නේ යම්කිසි ප්‍රශ්නයක් වෙන එක ඇත්ත. නමුත් ඊට වඩා ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද බෞද්ධ ආගමට පිටින් ඉන්න කතෝලික බැතිමතුන්, මුස්ලිම් බැතිමතුන්, හින්දි බැතිමතුන් බලනවා. මොකද ඔවුන් සමාජ මාධ්‍ය භාවිතා කරනවා. ඔවුන්ගේ අතරත් මේ තොරතුරු යනවා. අපේ හාමුදුරුවෝ කෙනෙකුට බයින වචන ටික බෞද්ධයෙක් විසින් කතෝලික බැතිමතු, හින්දි බැතිමතු, මුස්ලිම් බැතිමතු දකිනවා. ඒක ඔවුන් තීරණය කරන්නේ මෙන්න බෞද්ධ ආගමේ ඔවුන් සිතන බෞද්ධ සමාජය මේ වගේ කියලා. බෞද්ධ සමාජය පිරිහීගෙන යනවා කියලා. ඒතර ඔවුන්ට බෞද්ධ ආගමට තියෙන ගෞරවයත් අඩු වෙනවා. බෞද්ධ ආගමත් එන්න පිරිහිනවා. සංඝයා වහන්සේලාට තියෙන ගෞරවයත් නැති වෙනවා. ඒකත් පිරිහිනවා. ඔබ මේ කරන හාමුදුරුවරුන් වහන්සේලාට කරන මේ අදහස් දැක්වීම තුළ වෙන්නේ ප්‍රධාන වශයෙන්ම බෞද්ධ ආගමේ විනාශයට ඔබ පියවර තබන එක. ඔබ මේ කරගන්න ලොකු අකුසල කර්මයක්. ඒක ඔබ නොදැනුවත්ව හෝ දැනුවත්ව හෝ කරගන්නේ ලොකු පාපකාර කර්මයක්. මේ සංඝයා වහන්සේලාට චෝදනා කිරීම, අපහාස කිරීම ඒක එක පාපයක්. ඒක කෙසේ වෙතත් එතුලින් අපේ බෞද්ධ ආගමට, බෞද්ධ දර්ශනයට වෙන්නේ ඊට වඩා ලොකු කැලලක්, පිරිහීමක්, ඒක විනාශ වීම, ඒක විනාශ කිරීමට ඔබ උල්පන්දම් දීම. ඒ නිසා ඔබට මේකෙන් ගැලවෙන්න වෙන්නේ නැහැ. ඒ නිසා පැහැදිලිවම බෞද්ධයන් විදියට අපි ඒක දැන්වත් අපි ඒක රාශී විය යුතුයි. බෞද්ධ ආගම රැකුණොත් තමයි රට රැකෙන්නේ. බලපුතාලා මොනුබිරි විනිවිරියෝ මේ රටේ ජීවත් වෙනවා. ඔවුන්ගේ මට්ටමට එනකොට මේ රට බංගලාදේශයක්, වියට්නාමයක්, එහෙම නැත්නම් ඇෆ්ගනිස්තානයක්, එහෙම නැත්නම් නේපාලයක් වුණොත් ඔවුන්ට සිද්ධ වෙන්නේ කොච්චර දුක් විඳිනද. මේක බෞද්ධ ප්‍රධාන රටක් වෙලත් ඔබේ අනාගතයට සිද්ධ වෙනවා විශාල වන්දියක් ගෙවන්න. අපේ රට බෞද්ධයන් විදියට මේ රටේ බෞද්ධ ආගම ප්‍රධාන හින්දා අනිකුත් ආගම් වලට බෞද්ධ සංස්කෘතිය යටතේ ලස්සන ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් මේ රටේ බිහි වෙලා තියෙනවා. අනිත් රටවල ඕනතරම් ආගම් තියෙනවා. තිබුණාට ඒ ආගම් අතර ගැටුම් තියෙනවා. හැබැයි අපේ රටේ එහෙම ආගම් අතර ගැටුමක් නැහැ. අපේ රටේ ප්‍රධාන ආගම බෞද්ධින්ද බෞද්ධ ආගමයි කියලා නෑ. තව කාටවත් ගහපන් කියලා, වෛර කරපන් කියලා. බෞද්ධ ආගම කියන්නේ වෛරයෙන් වෛරේ නොසන්සිඳි, අවෛරයෙන් වෛරේ සංසිඳි. ඉන්න වෛර කරන්න එපා. පුළුවන් තරම් මෛත්‍රී කරන්න කියලා බෞද්ධ ආගමේ තියෙනවා. ඒ නිසා ඒ වගේ පිරිසිදු දහමක් තියෙන රටක අනිත් ආගම් වලට ඒ සංස්කෘතිය යටතේ ලස්සනට ජීවත් වෙන්න පුළුවන් හැකියාවක් ලැබිලා තියෙනවා. ඉතින් මේ බෞද්ධ ආගම රැක ගන්න බෞද්ධයන් එකතු විය යුතුයි. බෞද්ධය එකතු වෙලා මේ සංඝයා වහන්සේලාට කරන අපහාස කිරීම නවත්වා ගත යුතුයි. ওই සංඝයා වහන්සේලා යම් වැරදි තියෙනවා නම් ඒක ක්‍රමවත් පිළිවෙලකට ක්‍රමවත් විදියට ඒ සංඝයා වහන්සේලා දේශනා කරන ධර්මයේ ඔබට නොගැලපෙනවා නම් ඔබට පුළුවන් එතනින් ඉවත් වෙලා ඔබට ගැලපෙන ධර්මය දේශනා කරන තව සංඝයා වහන්සේ කෙනෙකුට යන්න. අර ධර්මය අපට ගැලපෙන්නේ නැහැ, අපට තේරුම් ගන්න බෑ, හරි මොකක් හරි ගැලපෙන්නේ නැහැ කියලා හරි නැත්නම් ඒ සංඝයා වහන්සේ කියන දේවල් වැඩක් නැහැ කියලා හරි ඒ සංඝයාට ගැටුම් නැතු කරන ඒ සංඝයාට පාර ගැසීම නෙමෙයි කළ යුත්තේ. යම්කිසි සංඝයා වහන්සේ නමක් මොකක් හරි බොරුවක්, මිත්‍යාවක් හෝ බෞද්ධ ආගමට නොගැලපෙන දෙයක්, එහෙම නැත්නම් බෞද්ධ ආගමේ විනාශයට මොනවා හරි දෙයක් ගේනවනම් මිනිසුන්ව මුලා කරන්න, මිනිසුන්ව මුලා කරලා බෞද්ධ ආගමට යම්කිසි අපකීර්තියක් හෝ බෞද්ධ ආගමේ විනාශයට යම්කිසි සංඝයා වහන්සේ නමක් ගේනවනම් ඒක වැඩිකල් පවතින්නේ නැහැ. මේක උතුම් වූ බුද්ධ ධර්මයේ, බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ පවතින රට. එහෙම බොරුවකට වැඩි කාලයක් පවතින්න බෑ. ඒක ශනිකව වාස්ප වෙලා යනවා ටික කාලයක් ඇතුළත. බොරුවක් ගෙනල්ලා සංඝයා වහන්සේ කෙනෙකුට සමාජගත කරලා වැඩි කාලයක් පවතින්න බෑ. ඒක ටික කාලයක් පවතී. ටික කාලයක් රැල්ලක් හැදෙයි. ඒ රැල්ල තව ටික කාලයක් යනකොට නැති වෙලා යනවා. මොකද මිනිස්සුන්ට කාලයත් එක්ක අවබෝධ වෙනවා මෙතන වෙන්නේ පැහැදිලිව වෙනස් දෙයක් කියලා. ඒකින්ද ඒ වගේ දේවල් වෙනවනම් ඔබ ඒ සංඝයා වහන්සේලාට ගැටුම් නැති කරගන්න නැතුව ඔබ එතනින් ඉවත් වෙන්න. ඔබ එතනින් ඉවත් වෙලා ඔබට ගැලපෙන ධර්මයක ඔබ යන්න. එහෙම නැතුව ඒ සංඝයා වහන්සේලාත් එක්ක ගැටුම් ඇති කරන ඔවුන්ගේ ජීවිතයටයි චරිතයටයි හැම එකටම අපහාස කර කර යන්න එපා. ඒකෙන් වෙන්නේ ඒ සංඝයා වහන්සේට පෞද්ගලිකව යම්කිසි අපහසුතාවයකට පත් වුණත්, අපහාසයක් වුණත් ඒකෙන් ප්‍රධාන වශයෙන් අපේ බෞද්ධ ආගමට
ලොකු විනාශයක් ඇති වෙනවා. මේ බෞද්ධ ආගමේ කීර්තියට ලොකු විනාශයක් ඇති වෙනවා. මේ බුදුදහම කියලා කියන්නේ විශ්වීය ධර්මයක්. ස්වභාව ධර්ම කෙටිම කිව්වොත් මේ විශ්වීය ධර්මය අදටත් මුතු කෙටයක් වගේ රැකගෙන ඉන්නේ අපේ මේ ශ්‍රී ලංකාව. තේරවාදී පිරිසුදු බුද්ධ ධර්මයේ රැකගෙන ඉන්නේ මේ ශ්‍රී ලංකාව. ඉතින් මේ මුතු කැටේ අපි තව අවුරුදු 2000කින් වුණත් මේ ලෝකයේ යථාර්ථය තේරුම් ගන්න පුළුවන් මිනිස්සෙක් මේ ලෝකෙ බිහි වුණොත් ඒ මිනිස්යන්ට ඒ යථාර්ථය තේරුම් ගන්න අපි මේ බුදුදහම රැකලා තියන්න ඕන. බෞද්ධ ආගම ඒ වගකීම අපට තියෙන්න ඕන. බෞද්ධ ආගමක් වෙච්ච රටක ඒ බෞද්ධ ප්‍රධානම් බෞද්ධ ආගම වෙච්ච රටේ වර්තමානයේ වෙනකොට අපිට පැහැදිලි වගකීමක් තියෙනවා. තව අවුරුදු 2000කින් මිනිස්සුෙකුට මේ ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්න උවමනා වුණොත් ඒ මිනිස්යාට ඒ උවමනා තේරුම් ගන්න උවමනා කරන ශක්තියේ පදනම අපි ආරක්ෂා කරලා තියන්න වර්තමානයේ බෞද්ධ සමාජයේ බෞද්ධයන් විසින් ඒකට ඉදිරිපත් විය යුතුයි. ඒකින්ද පැහැදිලිවම මේ හාමුදුරුවෝ වහන්සේලාට බැනවැදීම ඒක ලේසි පාසු බැනවැදීමක් නෙමෙයි. කුමාරපෙන් බයිනවා, විවිධ නොගැලපෙන වචන කියලා බයිනවා. ඒකින්ද මේ බැනවැදීම් වලින් බෞද්ධ ශාසනයට බෞද්ධ ආගමට ලොකු වැරද්දක් ඔබ කරගන්නවා, ඔබ කරනවා. ඒකින්ද පැහැදිලිව කියන්නේ මගේ සහෝදර සහෝදරියන්ට මෙන්න වුණුත් බෞද්ධ වෙන්න පුළුවන්. මේ හාමුදුරුවෝ වහන්සේලා පටලවාගෙන ඔවුන්ට පහර ගහන්න, මඩ ගහන්න, බැනවදින්න එපා. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා ඒක පිළිවෙලකට ක්‍රමවත් විදියකට විසඳ ගන්න. එහෙම නැත්නම් පිළිවෙලකට ක්‍රමවත් විදියකට යමතාව දෙනුවත් කිරීමක් කිරුවට ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට අපහාස කිරීම තුළින් නරක වචන තුළින් මේ සමාජගත කරන්න වෙන්නේ අනාගතයට මේ බෞද්ධ දර්ශනය තවදුරටත් ව්‍යාකූල වෙලා විකෘති වෙලා විනාශකාරී මට්ටමකට පත් වෙන එක. ඒක අනාගතයට ඔබ කරන ලොකු විනාශයක්, බෞද්ධ ආගමටත් ඔබ කරන ලොකු විනාශයක්, ඔබ නොදැනුවත්වම ඔබ කරගන්න ලොකු අකුසල කර්මයක්. ඒ නිසා අපි දැන්වත් බෞද්ධයෝ විදිහට එකතු වෙලා අපේ සංඝ රත්නය සහ අපේ බෞද්ධ ආගම රැකගන්න. හෙළදීපය හා සම්බන්ධ වී සිටි ඔබ සැමට ස්තුති. ගිහින් එන්නම්. බුදු සරණයි, ජෙසු පිහිටයි, අල්ලා දෙවි සහ අනෙකුත් දෙවියන්ගේ පිහිටත් සැමටව. පිහිටක් නැති සරණක් නැති සතුටක් ඇති මුහුණක් නැති මේ සංසාර දනව්වේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ